හයි බෝන් අද මම අරගෙනාවේ රජ ආයතනයක රැකියාවක් බලාපොරොත්තු වන ඇයට ඉතාමත් වටිනා අවස්ථාවක්. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනය මගින් රියදුරු තනතුරු සඳහා දැන් බඳවා ගැනීම සිදු කරනු ලබනවා. මේ තනතුර කොන්ට්‍රැක්ට් පදනමක් තමයි ලබා දෙන්නේ. මේ සඳහා අවශ්‍ය සුදුසුකම් කීපයක්ම අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ අතරින් අප සාමාන්‍ය පෙළ විභාගයේදී වාර දෙකකට නොවැඩි සංඛ්‍යාවකදී සම්මාන සාමාත්‍ය දෙකක් සහිතව විෂයන් 6ක් සමත්ව තිබීම. අනෙක් කාරණා වශයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද බරවාහන පැදවීමේ බලපත්‍රය තිබීම අනිවාර්ය වන යුතු අතර රියදුරු බරපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර 3ක රියදුරු පළපුරුද්දක් තිබිය යුතුය. එසේම මේ වයස් සීමාව ගැන සලකා බලන විට වයස් සීමාව වයස අවුරුදු 18 නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුය. හැබැයි ඔබ දැනටමත් රජයේ දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක සේවය කරන අයෙක් නම් මේ උපරිම වයස් සීමාව ඔබට අදාළ වෙන්නේ නැහැ. එසේම වැටුප් විදිහට රුපියල් 40,834ක මූලික වැටුපක් සහ රජයේ අනුමත දීම නම් හිමි වෙනවා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල ඒ කියන්නේ EPF එසේම සේවක භාරකාර අරමුදල ETF වැනි ප්‍රතිලාභත් ඔබට ලැබෙනවා. එසේම මෙහිදී ඔබට වාහනය ආරක්ෂිතව පැදවීම, දාවන සටහන් නිසි ලෙස පවත්වා ගැනීම, වාහනයෙන් නඩත්තු කටයුතු පිළිබඳ අවධානය සිටීම සහ ඉන්ධන ලීසිතෙල් වැනි දේ පරීක්ෂා කර බැලීම වැනි වගකීම් කිහිපයක් ඔබට පැවරෙනවා. මේ රැකියාව සඳහා ඇඳුම් කරන ආකාරය පිළිබඳ අවධානය යොමු කර බලනකොට මේක ITL නිල වෙබ් අඩවිය වන www.itilk එකේ තියෙන ආකෘතියට අනුව සකස් කළ අයදුම් පද භාවිතා කළ යුතුයි. එසේම අයදුම්මත් සමග ඔබේ අධ්‍යාපනික සහ වෘත්තීය සහතිකවල ඡායා පිටපත් සහ ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ විස්තර ඇතුළත් කළා 2026 ජනවාරි 21 වෙනිදාට කලින් ලියාපදිංචි තැපෑලෙන් විය යුතුයි. ඉතින් ලිපේ වන්න ඕනි ලිපිනේ ළමයි අධ්‍යක්ෂක ජනරාල් ප්‍රධාන විධායක නිලධාරී කාර්මික තාක්ෂණ ආයතනය අංක 363 බෞද්ධාලෝක මාධ කොළඹ 7 යන ලිපිනය. එසේම වැදගත්ම දේ වෙන්නේ ඔබ මේ තනතුර සඳහා අයදුම් කරන විට ලියුම් කවරේ ඉහළ වම් කෙරවලේ අපි මොකක්ද ඇතුළත් කරන්න ඕන තනතුර කියලා අනිවාර්යෙන් සඳහන් කරන්න ඕන. මේ සුදුසුකම් තියෙන අය අදම අයදුම් කරන්න. මේ වගේ තවත් රැකියාව පිළිබඳ විස්තර ලබා ගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. යාළුවන්ට බලන්න share කරන්න.